සුදුනු මොනවද හදලා මොනවද මේකට කියන එක? රටින්දි කේක් එක. රටින්දි කේක් එකක් හදලා බාන්න එක ලස්සන. මේ මෙයා තමයි ඔක්කොම හදන්නේ. අද අගෝස්තු 1 වෙනිදා අද සුදුනු මොන හදන විශේෂ කෑමක්. ගෙදර ෆස්ට් ටයිම්. බාන්න එකේ තියෙන කලර්ස් ලස්සන බාන්න එකේ තියෙන නිතින ආර්ට් එක. නින ආටිස්ට් කම් ඔන්. සාදු කියන්න සාදු. මේ තියෙන්නේ රොටි ටික. මේ තියෙන රොටි. මේක තමයි අපි ෂවර්ම එක කන්නේ. මෙන්න තියෙන සුදුනු මොන හදලා ඉවර කරපු ෂවර්මා එක බාන්න එක ලස්සන. Hey, jump! Go! Gura. Hey! Video kala ganna. මේ එන්වයරන්මන්ට් එක එන්වයරන්මන්ට් තමයි පේන්නේ හිස්සලා ඔක්කොම එහෙම තමයි අපි අලුත් රින් එකක් ගත්තා ඒක තියන්න ඕන නිසා ගස්සක් කපන්න ඕන මේක තමයි මෙහෙම දිනන මේ බාන්න එක්කෙනෙක් කීයසේ දාන දෙල්ලම ඒක එන්ජොයි කරන්න කො මේ තුමාන පිරෙන් මේක කපලා වෙලා කුන් බාස්කට් එක මෙතන තිබ්බා ඉතින් අපි දැන් කරන්නේ මේක තමයි දැන් වීඩියෝ එක යතේ බලන්න විෂුවල් එක කොටුව අපි ආවද කොටුවේ අයියාගේ වීඩියෝ එක කරන්න යනගම් කොටුවේ බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට බයි බයි වීඩියෝ නදාලා තාත්තේ වෙලාව පාන්දර 1යි අද අගෝස්තු 8 වෙනිදා අපේ ඇනිවර්සරි එක හැපි ඇනිවර්සරි ලව් යපාම දෙම හදන අපිට සමපෝෂ පාන්දර 1ට තොර මෙතන තියෙන තේ දෙක වෙලා පාන්දර 1:20යි මේ මම ෆස්ට් ටයිම් කොෆී ස්ක්‍රබ් එකක් කරා ගෑ බලමු මේ සුදු වෙනවා කියලා කිව්වා ඒක නිසා මේ මෙන්න පස්සේ මේකෙන් ආෆ්ටර් එක එවන්න එතකොට හරි happy 8th month anniversary යාර පොඩ්ඩක් තරහ ගිහිල්ලා දුක හිතිලා පොඩ්ඩක් anything කවන්න කතා කෝ happy anniversary අද ගොඩම්ම පොඩුවට යන්නේ අන්න වේවා අද මගේ බර්ත්ඩේ එකට හදලා තියෙන දේ බලන්න මෙයා homemade pizza මේක ආටිස්ට් අද මගේ උපන්දිනේනේ ඉතින් අද මගේ ඉන්නේ වයිෆ් හදලා තියෙන කෑම එක බලන්නකෝ මෙන්න pizza homemade pizza මේ අතර ජනාධිපති ආනන්ද කුමාර මේ homemade pizza සිරාණු සුදුනනවා ලස්සනයි මේ ආටිස්ට් hi
ආටිස්ට්. මේ අපේ උතුමානුත් ඉන්නවා උඹ ගතපන් උඹ ගතපන්. සිදු කෙරුණා. මෙවර 24 වසරේ අගෝස්තු 7 වෙනිදා පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා වාර්ෂික පිළිතුරු අපේක්ෂා නොකරන ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී කර්මාන්තාවන් සිටුමාගේ ප්‍රශ්න කර තිබුණේ මෙලෙසින්. හයි. ඉන්දියන් නැද්ද උඩ? Happy birthday to you. අම්මෝ මේ උඹලා අම්මලා මේ Happy birthday to you. Happy birthday dear Choti Puta. Happy birthday to you. සුබ මොහොතින් අපේ මහත්තයාට කන්ට්‍රෝල් එක දෙන්නයි යන්නේ. ඩින් ටික ඩින් ටික ඩින් ඩින් ටික ඩින් ටික ඩින් ඩින් ටික ඩින් ටික ඩින් නා ජොරියා කවුද? Keep calm and keep බට්ටයක් හදන පොල්ටියක් ගාලා දෙන්න. මගේ උපදින්න හම්බුන තෑගි දෙකක් අරගෙන යනවා මේ අම්මගේ හම්බුන ගිෆ්ට් එක මගේ වයිෆ් තමයි තෝරලා දීන්නේ. මේ වයිෆ් දාන්න දුන්න මගේ පර්ෆෙක්ට් ගිෆ්ට් එක ඒ ඔක්කොම බලාගෙන ඉන්න ඉතින් අපේ ගෙදර සුරතර ආරක්ෂක ඇමති. එහෙනම් අපි ගියා. බයි. ෆෝන් එක. ඔන්න බලන්න බාර සුදුරුම හදලා තියෙනදී. රෝස් පිරිසිදු හෝම්මේඩ් රෝස්. ඉවන්නේ අහන ප්‍රොසෙස් එක හරි සරලයි. අපි දැන් කාලබාද වීඩියෝ දාලා ගන්නම් ඉන්නකට ඇති. අද අපේ බිරිඳ විතින් හදනවා KFC chicken made by home නේ. මේ ice cubes ඉන්න මම අදම දන්නේ ඇත්තට. එයා මීට් එක මේ පාන් පිටේ කරපුවා සීන් එක මේ ice cubes ඉන්නේ දාන්න හදනවා. ඒක මට පේන්නේ. අම්මා හරි මම කිව්වා හරි. KFC chicken vibe එක අවංකවම එනවා. එබන්. Wow. Wow. Good morning, Matteo. පව්වනේ අපේ අහිංසක ජොනි බබා මේ බලන්න කාටවත් කරදරයක් නැහැ නේ ඉතින්. මේ බලන්න අද අපේ වයිෆ් ඉතින් හදලා තියෙන චොකලට් කැෂු බාර් සීන් එක මේ. බර්ත්ඩේ බෝයි අදට මාස 6යි මෙයාට. ජොනා බබු මෙයාට කපා මේ ඉන්නේ අපේ ජොනි බබු. එයාට අදට මාස 6යි. අදට එයාට මාස 6යි. ඉතින් මේ එයාට අම්මා හදලා තියෙන කේක් එක බලන්නකෝ. අපි දැන් කේක් කපන්න යන්නේ. මේ උඩට දාන දින හැට් එක.
අයියා වෙඩින් කේක් පෙට්ටිය අරවනවා මමයි සුදුනුනයි සුදුනුන තමයි අලවන්නේ ඇත්තටම මම අලවන්නේ නැහැ. ඉතින් මේක තමයි අම්මත් චෙප්පි ඉන්න ටීවී එක බලනවා ඊළා ඉදලා. මෙතන ඉන්න මනෝජ් සුදුනුන කැම්මත දෝන ගෝස්තුල මෙන්න තියෙනවා අයියාගේ කේක් සෙට් එක. අපි දැන් එකක් කන්න යන්නේ මේ තියෙන කොලොක් කැම්පිල වෙන්න. මම මෙන්න වයිබ් එකකට හරි කිව්වා. මෙතන ලොක් කැම්පිල කොහොමද චාලා බලන්න සද්දේ. ලස්සන ලයිලා වෙන්නේ. අපි ඔතන